මෙවැනි තත්ත්වයක් ඕගසම් එකක් කියලා අඳුනගන්නේ නැති සහ මෙවැනි තත්ත්වයක් ජීවිතයට උදා නොවුණු කාන්තාවන් ඉන්න නිසා මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඔබ අනිවාර්යෙන් මේ නරඹන්න. නිවැරදි අවබෝධය ලබා ගන්න ලිංගික ජීවිතය පිළිබඳව සහ ඔබට මම කියන්නට ඕනේ අනිවාර්යෙන්ම ඔබේ මානසික තෘප්තිය ලිංගික ක්‍රියාවලියකින් පසු ඔබ ලබන මේ තෘප්තිය ඔබේ හැපි හෝමෝන්ස් ටික රිලීස් කරන්න උදව් වෙනවා. සෙක්ස් කියන්නේ අනිවාර්යෙන් තෙරපි එකක්. මේක බෙහෙතක්. ගොඩාක් හඳුනා නොගත් හේතු එක්ක මේ කාන්තාව පිළිබඳව හේතු හොයාගෙන කතා කරද්දී මොවුන්ට ඕගසම් එකක් ලැබුණා නම් මේ රෝගේ හොඳ කරන්න පුළුවන් කියන තත්ත්වය අපි හොයාගෙන තියෙනවා. ගොඩාක් ක්ලිනික් පෝලිං වල ගොඩාක් බෙහෙත් බොන රුධිර පීඩනය වැඩි වෙන, කෝටිසෝල් ලෙවල් එක වැඩි වෙන, ඩයබටික් වැඩි වෙන, උරහිසේ වේදනාවල් ඇති වෙන, කොන්ද කැක්කුම් ඇති වෙන ගොඩාක් කාන්තාවන් වයස් භේදයකින් තොරව මේ ලිංගික ක්‍රියාවලියේ උපරිම තෘප්තියට ළඟා නොවීම හේතු වෙලා තියෙනවා කියලා මනෝවිද්‍යා උපදේශකවරියක් හැටියට පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් හැටියට මම අධ්‍යයනය කරලා තියෙනවා.